අයිබෝන් සුබ දවසක් කියලා ඔයගොල්ලෝ සියලු දෙනාම නැවතත් පිළිගන්නවා අපේ නාලිකාවට. ඉතින් අද දවසේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝගේ මොබයිල් ෆෝන් එකෙන් ගන්න ෆොටෝ එකක් එහෙම නැත්නම් ඔයගොල්ලෝ AI ජෙනරේට් කරලා ගන්න ෆොටෝ එකක් අලෙවි කරලා මුදල් උපය ගන්න කොහොමද කියලා. ඉතින් මේකදී ඔයගොල්ලන්ට විශාල ලෙස මුදල් උපය ගන්න හැකියාව තියෙනවා. ඒක ඔයගොල්ලෝගේ තීරණය වෙන්නේ මහන්සිය මත. ඉතින් මෙන්න මේ කියන වෙබ්සයිට් එක ටිකක් බලන්න. මේ කියන වෙබ්සයිට් එකේ මම ෆොටෝස් කීපයක් සතියකට විතර කලින් අප්ලෝඩ් කරලා තිබ්බා. ඉතින් මෙන්න මේ ෆොටෝස් වලින් මට ලැබිච්ච මුදල් ප්‍රමාණය තමයි මේ බලා ගන්න පුළුවන් $0.3 වලින් ලැබිලා තියෙනවා. ඉතින් ෆොටෝස් 10 15ක් අප්ලෝඩ් කළා. මේ වගේ ලයිසන් එක ෆොටෝස් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා 3 දින. ඉතින් මේ 3 දින ඩවුන්ලෝඩ් කරපු ෆොටෝස් වල හැටියට මට $0.3 ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉතින් මේක රිෆ්‍රෙෂ් කරලා පෙන්නනවා මේක බොරුවක් ස්ක්‍රීන්ෂොට් එකක් නෙමෙයි. අනිවාර්යයෙන්ම මම මේ වෙද්දි earn කරලා තියෙන මුදලක් ඔයගොල්ලන්ට මේ කියන ප්‍රමාණයට වඩා ලොකු මුදලක් earn කරගන්න පුළුවන්. මම මේදී ෆොටෝස් 10කට වගේ ප්‍රමාණයක් තමයි මෙන්න මේ සයිට් එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ සයිට් එකට දවසකට ෆොටෝස් 5 10ක් වගේ අප්ලෝඩ් කරලා AI වලින් ජෙනරේට් කරගන්න ෆොටෝස් අප්ලෝඩ් කරලා මුදල් earn කරගන්න. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන වීඩියෝ එක පටන් ගන්න කාලේ මේකේ මුදල් ලංකාවට withdrawal කරගන්න පුළුවන්. Payoneer එක හරහා වෙන්න පුළුවන්, PayPal account එක හරහා වෙන්න පුළුවන්. ලංකාවට මුදල් withdrawal කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් නැවතත් මතක් කරනවා ඔයගොල්ලන්ට අපේ channel එක subscribe කරලා notification bell icon එකත් all කරලා තියාගන්න. ඉතින් මේ Shutterstock video series එක මම ගේන්න බලාපොරොත්තු වෙනවා අලුත් අවුරුද්දේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ phone එකෙන් ගන්න photo එකක් මෙන්න මේ site එකේ upload කරලා නිකන් තියලා වුණත් කමන්නේ මුදල් earn කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු. මෙන්න මේ account එක කොහොමද හරියටම create කරගන්නේ කියලා බලන්න. හරි ඔයගොල්ලෝ Google එකට ආවිලා මුලින්ම search කර ගන්න ඕනේ Shutterstock contributor කියලා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මේක search කරන්න අමාරු නම් අදාළ link එක මම description එකේ වීඩියෝ එක පහලින් දාලා තියන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් ඒ link එක හරහා මෙතෙන්ට ළඟා වෙන්න. ඉතින් මුලින්ම ලැබෙන result එකෙන් Shutterstock contributor කියලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙන්න මේ link එක හරහා තමයි අපි ඇතුළත් වෙන්න ඕනේ. ඉතින් link එක click කරලා ඇතුළට යන්න. ඊට පස්සේ අපිට පුළුවන් එක දිගට හරියටම නිවැරදිව account එක create කරගන්නේ කොහොමද කියලා බලන්න. හරි. ඒ link එක හරහා ආවට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට account එකක් නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ get started කියලා මෙතන රතු පාට බටන් එකක් තියෙනවා. අන්න ඒක උඩ click කරන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. full name එක තියෙනවා, display name එක තියෙනවා, email එක තියෙනවා, password එක තියෙනවා. ඉතින් මෙන්න මේ full name එක කියද්දී ඔයගොල්ලෝ බොරු නමක් දෙන්න එපා. ඇත්තම ඔයගොල්ලෝගේ නම දෙන්න. මොකද ඉස්සරහට මේකේ ඔයගොල්ලෝගේ ඇත්තම විස්තර බලාපොරොත්තු වෙන නිසා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට payout එකක් ගන්නත් බැරි වෙනවා. ඒ නිසා full name එක දෙන්න. ඊට පස්සේ තියෙනවා display name එක. display name එක කියන්නේ customer කෙනෙක් එද්දි ඔයාගේ account එකේ display වෙන්න ඕන ඔයාගේ account එකට අදාළ නම. ඔයගොල්ලන්ට කැමති නමක් ගැලපෙන නමක් ඔයගොල්ලන්ට ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ email address එක දෙන්න, password එක දෙන්න. ඊට පස්සේ මෙතන tick mark එක දීලා ඔයගොල්ලෝ අවුරුදු 18ට වැඩි කියලා tick mark එක දෙන්න. ඊට පස්සේ යාළුවගේ agreement වලට එකඟ වෙනවා කියලා tick mark එක දෙන්න. ඒ නිසා ඊට පස්සේ get started කියන බටන් එක click කරන්න ඕනේ. ඉතින් මම මෙතන මගේ විස්තර ටික fill කරනවා. ඒ ටික fill කරලා ඉවරනට පස්සේ මෙන්න මේ වගේ message එකක් එයි ඔයාට. මේක කියන්නේ ඔයගොල්ලෝගේ email address එක verify කරගෙන ඉන්න ඕනේ මේ ඔයාමද කියලා බලන්න. ඉතින් ඊට පස්සේ යන්න ඔයගොල්ලෝගේ Gmail account එකට ගිහිල්ලා බලන්න ඔයගොල්ලන්ට email පණිවිඩයක් ලැබිලා තියෙනවද කියලා. හරි. දැන් මට මේ වෙද්දි mail පණිවිඩයක් ලැබිලා තියෙනවා. මෙතනින් බලා ගන්න පුළුවන් please click here to verify your email කියලා මේක hyperlink කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ උඩමත් click කරන්න ඕනේ. ඊට පස්සේ අලුතෙන් tab එකක් open වෙලා අපිව වෙනම interface එකකට රැගෙනවා. මෙතන තියෙනවා thank you email has been verified කියලා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ next button එක click කරන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතෙන්ට ආවට පස්සේ ඔයගොල්ලෝගේ පෞද්ගලික විස්තර ටික දාන්න තියෙනවා. මෙතනදී country එක, address line 1, address line 2, city, province සහ zip code එක. ඉතින් මේකේ පෞද්ගලික විස්තර තමයි add කරන්න තියෙන්නේ. ඒ වගේම mailing address එකත් ඒ address එකම නම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ same as resident address කියන tick mark එක දීලා ඔයගොල්ලන්ට next button එක press කරගන්න පුළුවන්. ඉතින් මම මගේ විස්තර මෙතනින් fill කරලා මා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. හරි ඊට පස්සේ අලුත්ම අප්ඩේට් එකත් එක දැන් අපිට කරන්න තියෙන්නේ tax form එකක් fill කරන්න ඕනේ. tax form එක fill කරාට පස්සේ තමයි ඉස්සරහට යන්න දෙන්නේ. නැත්නම් අපිට මේකේ account එක create කරගන්න දෙන්නේ නැහැ. ඉතින් මේක tax form එක fill කරන්න තියෙන්නේ මෙතනින් පළවෙනියටම අහනවා ඔයා US person කෙනෙක්ද කියලා. ඉතින් මේකදී no කියන button එක දෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනියට අහනවා ඔයගොල්ලෝගේ account එක individual ද නැත්නම් business account එකක්ද කියලා. මේක individual account එකක් කියලා දෙන්න. ඊට පස්සේ submit කරන්න ඕනේ.
හරි ඊට පස්සේ අපිට එනවා මෙන්න මේ ටැක්ස් ෆෝම් එකේ ඉතිරි ටික ෆිල් කරන්න. ඉතින් මේකේ පාර්ට් 3කින් සමාන්විත වෙනවා. පළවෙනි පාර්ට් එකේ පාර්ට් 1 එකේ ඔයගොල්ලෝගේ නම ඔටෝමැටිකලි වැටලා තියෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙනවා මේකේ රට සිලෙක්ට් කරගන්න. ඉතින් රට ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ පර්මනන්ට් ඇඩ්‍රස් එක ඔයගොල්ලෝගේ අහනවා නැවත අතාවක් ඔයගොල්ලන්ට ඒක වෙනස් කරගන්න ඕන. මෙතන වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ යටින් yes no දෙන්න. මෙතන yes or no කියන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට ලියුම් ඉන්නෙත් මේ ඇඩ්‍රස් එකටද කියලා තමයි අහන්නේ. yes කියලා හරි no කියලා හරි අදාළ එක දෙන්න. ඊට පස්සේ මේලින් ඇඩ්‍රස් ඔයගොල්ලන්ට වෙනස් කරන්න බෑ නැවතත්. ඊට පස්සේ පහලින් තියෙනවා පාර්ට් 2 එක කම්ප්ලීට් කරන්න කලින් ඔයගොල්ලන්ගේ මේ නම්බර් 8 එකෙන් තියෙනවා ඔයගොල්ලන්ගේ බර්ත්ඩේ එක සිලෙක්ට් කරගන්න, බර්ත්ඩේ එක සඳහන් කරගන්න. ඊට පස්සේ පාර්ට් 2 එකට ආවට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට කරන්න තියෙන කන්ට්‍රි එක නැවතත් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ පාර්ට් 3 එකට එනවා සර්ටිෆිකේෂන් එක තියෙන්නේ. මේකේදී අවසානයේදී ඔයගොල්ලන්ට ටික් බටන් එකක් තියෙනවා පහලින් දෙන්න. එච්චරමයි කරන්න තියෙන්නේ. ඉතුරු ටික ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කියවන්න කැමති නම් කියවලා බලන්න, කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ පහලින් තියෙනවා review and sign කියලා බටන් එක. අන්න ඒක ක්ලික් කරන්න ඕනේ. ඉතින් පරණ account එක create කරපු කෙනෙක් නම් ඔයගොල්ලන්ට පරණ account එක create කරද්දී මෙන්න මේ tax form එක fill කරන්න තියෙනවා පස්සේ වෙලාවක. නමුත් මෙන්න මේ account එක අලුතෙන් 2026ට අපේ account එක create කරගද්දී tax form එක account එක create කරන ගමන්මයි කරන්න තියෙන්නේ, fill කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න tax form එක ඇවිල්ලා තියෙන්නේ. tax form එක ඔයගොල්ලන්ට මෙතන scroll කරලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ගේ තොරතුරු මේක නිවැරදිද කියලා. ඊට පස්සේ නිවැරදි නම් ඔයගොල්ලන්ට කරන්න තියෙනවා මෙතන sign here කියලා තියෙන මේ tax form එකේ. මෙන්න මේ tax form එකේ sign here කියන තැන ඔයගොල්ලන්ට නම සඳහන් කරන්න වෙනවා. ඉතින් ඒකෙදි මොකද්ද කරන්න තියෙන්නේ? මෙන්න මේ box එක ඇතුළේ ඔයගොල්ලන්ට තියෙනවා please enter your full name කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ full name එක තමයි මේ box එක ඇතුළේ අපේ type කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට මේ type කරලා තියෙන මේ tax information එකේ තියෙන full name එක ඒ විදිහටම space එකක්වත් වැඩිපුර තියන්න නැතුව type කරගන්න වෙනවා. හරි. ඔන්න මම type කරගත්තා. ඊට පස්සේ මෙතන submit කියලා button එක press කරගන්න ඕනේ. ඔන්න welcome to Shutterstock කියලා වැටෙනවා. ඔයගොල්ලන්ට නැවතත් ඔයගොල්ලෝගේ කලින් tab එකට ඊට පස්සේ යන්න පුළුවන්. ඔන්න අපේ interface එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ තමයි අපේ account එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපේ account එකකට අදාළ photo එකක් sell වුණොත් ඒ sell උනේ කොහෙන්ද කියලා මෙන්න මේ බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ country එකේ අදාළ photo එක sell වෙච්ච තැන select කරලා දෙනවා. හරි මේ account එක create කරගත්තා විතරක් නෙමෙයි හැබැයි දැන් අපිට කිසිම ගැටලුවක් නැතුව tax form එක fill කරලා තියෙන කිසි ගැටලුවක් නැතුව ඔයගොල්ලෝගේ payout එක ගන්න පුළුවන් මොකද tax form එක fill කරේ නැත්නම් ඔයගොල්ලන්ට pay උනේ එකට වෙන්න පුළුවන් PayPal එකකට වෙන්න පුළුවන් ඔයගොල්ලෝගේ withdrawal එක ලබා ගන්න වෙන්නේ නැහැ ඒ නිසා හොඳට මතක තියාගන්න account එක create කරලා පස්සේ හරි අනිවාර්යයෙන්ම tax form එක අනිවාර්යයෙන්ම fill කරලා තියෙන්න ඕනේ ඔයගොල්ලෝ ඩොලර්ස් 1000 ගණක් ඉවත ගන්න මෙන්න මේ tax form එක fill කරන්නේ නැතුව ඊට පස්සේ දැන් account එක create කරගත්තා විතරක්මදී අපි පොඩි තව settings ටිකක් තියෙනවා මෙන්න මේ account එක create කරගත්තට පස්සේ නිර්මාණය කරගන්න හදාගන්න ඒ ටික දැන් අපි හදාගනිමු ඉතින් මෙතන තියෙනවා පහලින් වම් පැත්තේ පහලින් තියෙනවා account කියලා option එකක් තියෙනවා මෙන්න මේ account කියන option එකට යන්න ඕනේ ඊට පස්සේ තියෙනවා මෙතන account setting තියෙනවා public profile කියලා තියෙනවා අන්නේ public profile කියන එක තමයි අපි යන්න ඕනේ ඊට පස්සේ මෙතනදී ඔයගොල්ලෝගේ පෞද්ගලික විස්තර ටික add කරගන්න ඕනේ හරි මෙතනදී මම මුලින්ම මගේ ප්‍රොෆයිල් පික්චර් එකට මගේම ෆොටෝ එකක් ඇඩ් කරගන්නවා මොකද මේකේ පසු කාලෙම වෙරිෆිකේෂන් එකක් වගේ බලාපොරොත්තු වුණොත් ඕගොල්ලෝගේ ෆොටෝ එකක් තියෙන එක ගොඩක්ම වැදගත් වෙනවා ඊට පස්සේ ඩිස්ප්ලේ නේම් එක නැවතත් ඕගොල්ලන්ට මේක වෙනස් කරගැනීමේ හැකියාව දෙනවා ඊට පස්සේ පෝර්ට්ෆෝලියෝ URL එක තියෙනවා මේක වෙනස් කරන්න යන්න එපා ඊට පස්සේ ඕගොල්ලන්ට වෙබ්සයිට් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් වෙබ්සයිට් එකක් අනාගතයේදී හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වෙබ්සයිට් එක මෙතනදී ඇඩ් කරගන්න පුළුවන් ඊට පස්සේ ටැග්ලයින් එකක් ඕගොල්ලන්ට දාන්න පුළුවන් ටැග්ලයින්ස් ඕගොල්ලන්ට පුළුවන් Google එකේ වෙන්න පුළුවන් ChatGPT පාවිච්චි කරලා වෙන්න පුළුවන් ටැග්ලයින් එකක් මේකට ඇඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ලොකේෂන් එක සිලෙක්ට් කරගන්න නැවතත් ඕගොල්ලන්ට ශ්‍රී ලංකාව කියලා මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන් හරි ඊට පස්සේ තියෙනවා පහලින් about එක ඉතින් මෙතනදී about එක අරින් contributor type එක ඕගොල්ලන්ට සිලෙක්ට් කරගන්න තියෙනවා මේකේ වා photographer කෙනෙක්ද නැත්නම් illustrator video artist කෙනෙක්ද නැත්නම් videographer කෙනෙක්ද කියලා සිලෙක්ට් කරගන්න පුළුවන් ඉතින් මම යෝජනා කරන මේ තුනම ඕගොල්ලන්ට අපිට ටික් මාක් එක දෙන්න පුළුවන් ඊට පස්සේ ස්ටයිල් එක ස්ටයිල් කීපයක්ම තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකදී ෆැෂන් ද ෆුඩ්ස් ද ලෑන්ඩ්ස්කේප් ද නැචරල් ද නයිට් ද ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේකදී ඔයගොල්ලන්ට තුනක් මෙතනදී තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. හරි ඊට පස්සේ සබ්ජෙක්ට් එක තියෙනවා. ඉතින් සබ්ජෙක්ට් එකේදීත් ඔයා කරන කැටගරි එකට අදාළ
මෙතනින් තෝරගන්න පුළුවන් beauty ද business ද child ද design ද education ද fashion ද ආර්ද ඒ වගේ දේවල් ඕගොල්ලොන්ට මෙතනින් තෝරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දෙනවා equipment තියෙනවා. ඉතින් මෙතනදී ඕගොල්ලෝ use කරන මොකද කැමරාවක්ද, ෆෝන් එකක්ද, එහෙම app එකක්ද, digital app එකක්ද නැත්නම් website එකක්ද කියලා මෙතනින් type කරගන්න ඕනේ. ඊට පස්සේ biography තියෙනවා. ඉතින් biography එකේදී ඕගොල්ලෝ දානවනේ ඔයා කවුද, ඔයා මොනවද කරන්නේ, කොච්චර කාලයක් experience තියනවද, අන්න ඒ වගේ දේවල් තමයි මෙතනදී add කරගන්න තියෙන්නේ. ඊට පස්සේ social media තියෙනවා. social media platform ඕගොල්ලන්ට add කරගන්න පුළුවන් link එක. ඉතින් Facebook, Instagram, LinkedIn සහ Twitter මේ වගේ දේවල් add කරගන්න පුළුවන් නම් ඕගොල්ලෝන්ගේ පෞද්ගලිකත්වය හෙළිදරව් කරගන්න පුළුවන් සහ ඔයා කවුද කියලා මෙන්න මේ වෙබ්සයිට් එකකටත් ඒ වගේම ඔයා ළඟට එන බයර්ස් ලටත් හෙළිදරව් කරගන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින්ම ඕගොල්ලන්ට ලොකු ඉන්කම් එකකට යන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන තියෙනවා save button එක පල්ලෙහා දකුණු පැත්තෙන් අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ දෙක save වුණා කියලා ඕගොල්ලන්ට වැටෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි මේක save කරගන්න. ඊට පස්සේ නැවතත් home එකට යන්න. home එකට ගිහිල්ලා තමයි අපිට පුළුවන් වෙන්නේ මේකෙදි අපේ photos upload කරගන්න. ඉතින් ඔන්න පළවෙනි වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට මම කියලා දුන්නා මෙන්න මේ Shutterstock contributor account එක create කරගන්නේ කොහොමද කියලා හරියටම ඉගෙන ගන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී කියන බලාපොරොත්තු වෙනවා මෙන්න මේ account එක හරහා sell කරන්න පුළුවන් photos මොනවද, sell වෙන photos මොනවද, වැඩිපුරම sell කරගන්න පුළුවන් මොන වගේ category එකෙන්ද කියලා හරියටම ගේන බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ෆොටෝ එකක් කොහෙන්ද ගන්නෙ, මොන විදිහට නිර්මාණය කරගන්නේ සහ ඒව අප්ස්කේල් කරන කොහොමද මෙන්න මේ වෙබ්සයිට් එක අප්ලෝඩ් කරලා සෙල් කරන මට්ටමට ළඟා වෙන්නේ කොහොමද කියලා හරියටම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ Shutterstock contributor 2026ට අදාළව වීඩියෝ සීරීස් එකක් ගේන තමයි අද දවසේ ඉඳලා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේදී හරියටම account එක create කරගන්නේ කොහොමද කියලා ඔයගොල්ලොන්ට දැනගන්න ඇති. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට යම්කිසි ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. ඉතින් මේක යම්කිසි ප්‍රයෝජනයක් වුණා නම් වීඩියෝ එක හොඳයි වගේ හිතුණා නම් like කරලා comment කරලා යාළුවෝට share කරගන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් කියලා නම් channel එක subscribe කරලා notification bell icon එක all කරලා තියාගන්න කියලා මතක් කරමින් ගිහින් එන්න. ජය වේවා.